මනෝමය අදහසක් ඔය තියෙන්නේ. ඒක නැති වෙලා යනවා පින්වතුනි ಜಾති අවබෝධ කරපු ගමන්. ඒක නිසා ඔබගේ පරම අදිෂ්ඨානයේ විදිහට තියාගන්න පින්වතුනි මේ ಜಾති අවබෝධ කරනවා කියන්නේ. මේක අවබෝධ කරන්නේ නැති එක තමයි ලොකුම දඬුවම. ආයි මොකුත් නැහැ. ඒකයි ඔබ මග වඩන්නේ නැතිව ඔබ මට ඇවිල්ලා කියන්න එපා ගුරු හාමුදුරනේ මම මග වඩන්නේ නැත්තම් මට දඬුවම් දෙන්න කියලා. එහෙම කියන්න ඕනේද? නෑ. ඔබ මග වඩන්නේ නැති එක තමයි ලොකුම දඬුවම. ඒක අපා දුකටත් වඩා බරපතල දුකක් වෙයි. ඒ තරම් බරපතල කාරණාවක් මේ කියන්නේ. ඔය ಜಾති හැදෙනකොට පින්වතුනි ඔය කියන ජරා ස්වභාව හැදෙනවා. ඔබ දිරනවා කියලා ඔබ වයසට යනවා කියලා හරි කනගාටුවක් කියනවා. මතකද පින්වතුනි අවුරුදු 40 විතර ෆයින් කොට කේස් ගස්තේම සුදු වේගෙන එනකොට ඒක පටන් ගත්තා පින්වතුනි. 40 දී හරි පීඩාකාරී වෙනවා මිනිස්සු. තරුණකම ඉවරයි කියලා හැඟෙනවා. ඊට පස්සේ ආයෙ තව ටිකක් ඉස්සරහට එනකොට දැන් තව වයසට යනවා. ඊට පස්සේ තමයි අර සින්දුව කියන්නේ මොකද්ද? මගේ පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා කියලා. ඒකයි ඔබට කියන්න පුළුවන් නම් ඔන්න ඔය මානසිකත්වයට හිත තියලා බලන්න. අවුරුදු 70ක මිනිස්සයා නමුත් මනුස්ස ඔය එහෙම කෙනෙක් ඇතුලේ නැහැ නේද? හිතනේ හැදෙන්නේ. අන්නේ හිත හැදෙනකොට ඒ හිතට මම ඉන්නවා. නමුත් දැන් මං වයසයි. නේද? දැන් මං වයසයි. ඒ මං වයස මට අර ළමයාට මං ආසයි. නමුත් ඒ ළමයා ගාවට මට යන්න බෑ මේ කය අරන්. මේ කය අරන් ගියා මේ ළමයාට හිතෙනවා මම වයසයි කියලා. මම මොකද කරන්නේ? පින්වතුනි ඔබට ඔය ගින්න ආවොත් මේ ඉන්න මහත්තුරුන්ට නෝනලට ඇති ඒවා ඔය මහත්තුරුන්ගෙන් ගමු. මොකද අපිට එහෙම හිතෙන්නේ නැති නිසා නෝනලට එහෙම හිතෙනවා කියලා. ඔය මහත්තුරුන්ගේ තරුණ කාලේ කාට හරි ඇල්මක් ඇති වෙලා ඒක නොලැබී යන්න මට්ටමට එනකොට ආපු ගින්න මතක් කරලා බලන්න. හිත පිච්චුණානේ. එහෙනම් මම මොකටද දඬුවම් දෙන්නේ මග වඩන්නේ නැති ඔබට? ඔය පිච්චෙන්නේ. ඊට පස්සේ දැන් වයසට ආවිල්ලා බලන්න. දැන් පින්වතුනි ඉම්පොසිබල් නේ. මොකද වියපත් බඹරා පුංචි රෝස මලක් ගැන හිතන්නේ. එතකොට කවදාවත් ඒක ලබන්න බෑ. එතකොට වියපත් බඹරා කියලා හිතුනේ කාටද පින්වතුනි? අර හැදෙන මම. ඔක ಜಾතිය කියන තේරුම් ගත්තා නම් පින්වතුනි ඔය ಜಾතිය කියන එකත් හැදෙන්න නැතු යනවනේ. එහෙනම් පින්වතුනි ඔය ප්‍රශ්නේ ඉවරයි. නමුත් දැන් ಜಾති හැදෙනකොට ඒක අවබෝධ වුනේ නැති වුනහම ඒක මම කියලා හැඟෙන්නේ. මම කියලා හිතිලා. දැන් මොකද වෙන්නේ? ඒ මම අන්නර ළමයාට ආසයි. නමුත් මේ මං වයසයි දැන්. ඒක නිසා මට ඒ ළමයා කැමති වෙන්නේ නැහැ. නුඹ හීනෙන්වත් නොදකින්න කුමරා. පින්වතුනි ඔබේ සින්දෝන් නම් අහලා බලන්න. හැංගීමට හිත තියලා මහන්න. ඒ කියන්නේ කෙලින්ම ඒ චරිතයේ බවට පත් වෙලා අහන්න කඳුළු 20 වේ යස්සෝලේ මේකද. ඒ කියන්නේ ඔබට දැනේ පින්වතුනි මහා පුදුම අනාථයක් කියලා ඒක. ඇත්ත පින්වතුනි එහෙම අනාථ වෙච්ච මිනිස්සු ඉන්නවා. ඔක්කොම එහෙම තමයි පින්වතුනි. වයස මොකද වයසට යනකොට රහත් වෙන්න බෑ කවුරුත්. වලිබීර් මුක මාක්‍රාන්තා පලිතයි රංචිතං ශිරා ගාත්‍රානි සිතිලා යන්තේ තෘෂ්ණයිකා තරුණායතේ. මේ දත් හැදිලා කෙස් පැහිලා හම රැලි වැටිලා මේ ගාත්‍ර පණ නැති වෙලා මේ මාංශ පේශීන් බැහැලා
ඔය මොනවා වුණත් තෘෂ්ණයිකා තරුණායතේ. මොකද වෙන්නේ? ඔය කය ඔය විදිහට ගියාට තෘෂ්ණාව කියන එක ලරුලාලා එනවා හැංගත. මොකද හේතුව ඒ හිතේ තණ්හාව හැදෙන්නේ. දැන් ඔබ කල්පනා කරන්න. වයසට ගිහිල්ලා ඉන්න හැමෝම ඔය වද වේදනා විඳිනවද නැද්ද කියලා. ඔබට නෙමෙයි මම මේ කියන්නේ. වයසට ගිහිල්ලා ඉන්න ඔබ ඔක්කොම තරුණ අයනේ.